අද අපිත් එක්ක එකතු වෙනවා පාරිභෝගික අධිකාරියේ පොදු සේවක සංගමේ ලේකම්තුමා ඒ වගේම ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ මහ ලේකම්තුමා අජිත් ජයසුන්දර මහත්තයා. ආයිබෝන්. තුමාගේ ප්‍රෝග්‍රෑම් තියෙනවා YouTube එකේ මේ ඉන්ජෙක්ෂන් සුදු වෙන්න කාන්තාව පාවිච්චි කරන ඒවා. එතකොට ඔබතුමා කිව්වා mRNA දාලා කියලා මේ සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් වල. ඇත්තද මේ කතාව? ඉන්ජෙක්ෂන් ගන්නකොට කොහොමද වෛද්‍යන් වෙන්නේ ශරීරයක්? කළු පාට තියෙන ශරීරයක් කොහොමද වෛද්‍යන් වෙන්නේ? ඒ කියන්නේ DNA විකෘති වෙනවා මේ ඉන්ජෙක්ෂන් එකනු. ඉතින් අනිවාර්යෙන් මේ DNA විකෘති වීමක් වෙන්න එපා. දැන් මේ අතේ තියෙන ඔයින් එකක් ඔය අපේ ගෑනු ඇඟට දාගන්න ඉන්ජෙක්ෂන් එක සුදු වෙන්න ඈ. ඔව්. මේක ඇතුලේ mRNA තියෙනවා. තියෙන්න ඕනේනේ අනිවාර්යෙන්. මොකද හේතුව දැන් කළු පාටට ඉන්න පුජ්‍යලයා, තලෙලුවට ඉන්න පුජ්‍යලයා සුදු වෙනවා. ඔව්. ඒක සුදු වෙනකොට මේ ශරීරයට යම්කිසි ඥාන විකෘතතාවයකට පත් වෙලානේ මේක වෙන්නේ. මේක පුදුම සුදක් නේ මේ දිලිසෙන සුදක් මේක තියෙන්නේ. ඔව් දැන් ඔබතුමා හිතන්නේ කළු පාට පුජ්‍යල කොහොමද මේ සුදු වෙන්නේ? ඥාන විකෘති වීමක් වෙනවනේ. ඒකනේ. දැන් ගම්වල ගෑනුත් සුදු වෙන්න අරන්නේ. මොකද්ද මේ කරුමේ? මේක ලොකු සංගතයක් වෙලා තියෙන්නේ. ඒකනේ. මේ ක්‍රීමුත් ගන්නවා. කවුකි උපදේශ වලින් තොරව මේවා පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා දවසෙන් දෙකෙන් පැයෙන් 8න් එහෙම සුදු වෙන්නේ. ඒක එහෙමද? පැහැදිලිව. පැය 8න් සුදු වෙනවා. ඔව් දැන් මං හිතේ මේ දවස් කීපයක් යනවා කියලා. එහෙම නැද්ද? සාමාන්‍ය ඉන්ජෙක්ෂන් එකක් හරි එහෙම නැත්නම් ක්‍රීම් එකක්. ඒ කියන්නේ මූණාලේපන එකක් එහෙම නැත්නම් ශරීරාලේප එකක් ගැහුවම පස්සේ මේවල ප්‍රමිතියක් තියෙනවා. ඔව්. මේවල තියෙනවා ඊයම්, ආසනික්, රසදිය, කැඩ්මියම්. මේ වල ප්‍රමිතියක් තියෙනවා. මේවල දෙන කිලෝ එකක තියෙන ඕන ප්‍රමාණය. ඔව්. ආසනික් ඊයම් මේක 50 කිලෝ එකකට 56000 මිලිග්‍රෑම් තියෙනවා. තියෙන්න ඕනේ කීයද? ආසනික් තියෙන්න ඕනේ මිලිග්‍රෑම් 1යි. එහෙම නැත්නම් ඊයම් තියෙන්න ඕනේ මිලිග්‍රෑම් 10යි කිලෝ එකකට. හොඳේ. රසදිය තියෙන්න ඕනේ 1යි. කැඩ්මියම් තියෙන්න ඕනේ 1යි. ඔව්. මේ 56000 මම පස්සේ හිතන්නකො මේක ශරීරයට ඔරොත්තු දෙනවද කියලා. ඔබතුමා කියන්නේ දැන් මේවක ගැහුවාම ඉතින් ටික ටික මැරෙනවා. ඉතින් අපිට පේන්නේ නැහැනේ කවුරුත් මැරිලා ඉස්පිරිතාල අපිට ආරංචි වෙන්නේ නැහැ. මේ දැන් බලන්න දැන් ඉස්සර වගේ නෙවෙයි පරිසරේ මේ පාරවල් වල විටින් විට යනවා ඇම්බියුලන්ස්. ඇක්ටිව් වෙනකන් යන්නේ. විකෘති වුණායින් පස්සේ තමයි මැරෙන්නේ. ඉතින් ඇයිලා මේ කැන්සර් නේ හැදෙන්නේ. මේ ජාන විකෘති වෙනවා ශරීරයේ සම්පූර්ණ මේකේ තියෙන මෙලනින් සම්පූර්ණ ඉවත් වෙනවා. මේවා වුණාට පස්සේ මොකද්ද කැන්සර් කාඩක බාටපත් වෙලා ශරීරයේ රෝගියෙක් බාටපත් වෙනවා. දැන් හොස්පිටල් වලින් කොච්චර නොම්ලේ බෙහෙත් දෙනවද? එතකොට දැන් බලන්න කැන්සර් හොස්පිටල් එක තියෙනවා මහරගම. කොච්චර රටේ ජනතාවගේ මුදල්ද වැය වෙන්නේ? මේක අනවශ්‍ය දේවල් කරලා. මේක රටේ ජනතාව විදිහට ඉගෙන ගන්න ඕනේ. ඒකනේ. කාන්තාවන් සුදු වෙන්න හැදුවට හරියන්නේ නැහැ. සුදු වීමයි මරණයයි අතර සටනක් ඇතුළු වෙන්නේ. ඒකනේ. කොල්ලෝ ටිකක් රැවටෙනවා. සුදු වෙලානේ ඉන්නේ. ලස්සන වෙලා ඉන්නේ. මම මේ ඔබතුමා හම්බෙන්න කඩාගෙන ආව මේ mRNA තියෙනවයි කිව්වහම අපි විශාල සටනක් කරා mRNA කටුවලට විරුද්ධව මේ ලංකාවේ. දැන් මේවටත් දාලා ඉන්ජෙක්ෂන් වලට පිස්සු හැදෙනවා. දැන් ඔක්කොම මැරෙන්න යන්නේ. ඉවරයි අපේ ගෑනු ටික. අයියෝ. දැන් මොකද කරන්නේ අපි මේකට? ඇත්තටම දැන් පැහැදිලිම කතන්දරේ මේවා නියාමන කරන්න ඕන රජයක් විදියට. එතකොට රජයේ නියාමන කරන ආයතන තියෙනවා. ඒකට නියාමන අධිකාරිය තියෙනවා. පාරිභෝගික අධිකාරිය තියෙනවා. ඊට පස්සේ කස්ටම් එක තියෙනවා. මේවා ගත්තාන් පස්සේ රටකට බාණ්ඩ එනකොට මේවා නියාමන කර ක්‍රම තියෙනවා. දැන් මේ තියෙන්නේ ඒතකොට මේ තියෙන ප්‍රමාණය අඩංගුඩ කියලා චෙක් කරන්න ඕන කස්ටම් එකේ එනකොට. ඒකනේ. එතකොට ඇවිල්ලා ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතිය නැතුව මේවා එළියට දාන්නත් බෑ. එහෙමයි. ඒගොල්ලෝ ඒවා චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒවා හරියට කරුන්නේ නැත්නම් මේක වැටලින් බවට පත් කරන්නේ පාරිභෝගික අධිකාරිය. අයි චෙක් කරන්නේ නැත්නම් මේවා අයි පාරිභෝගික අධිකාරිය මොකද්ද කරන්නේ? ඔව් පාරිභෝගික අධිකාරිය පැහැදිලිව මේක සමහර කාලයකදී මේක ටිකක් කරා. දැන් මේවා එච්චර කෙරෙන්නේ නැහැ. මිනිස්සු මේවත් පස්සේ යන්නේ නැහැ. ඒ වලින් අවස්ථය අත යටින් ගේම් ගහගන්න සිද්ධි තමයි සිද්ධ වෙන්නේ. කොමිස් දෙනවද? කූට ව්‍යාපාර මේවට කියන්නේ අපි. අන්න ඇත්තද? අර එක කාන්තාවක් හදන ක්‍රීම් ටික දෙනවා රුපියල් 30000 40000ට මේ වගේ පොඩි බෑග් එකක. නිලියක්ද කරන්නේ? නිලි තමයි ඉතින්. ඔක්කොම නිලියාගේ නේ හැසිරෙන්නේ. මොඩල් කෙනෙක් නේ. මොඩල් කෙනෙක් කියන්නේ ඔක්කොම මොඩල්ලා විදිහට නිලිය විදිහට තමයි මේවා කරන මිනිස්සු හැසිරෙන්නේ. මේක බලන්න මේක හදන්න රුපියල් 250ක්වත් යන්නේ නැහැ. කවුද මේ මොඩල්? රුපියල් 250ට ක්‍රීම් එක හදලා 30000ට විකුණන මොඩල් කවුද? කාන්තාවන්ගේ නම් මං කියන්නේ නැහැ. ආණ්ඩුවක් විදිහට මේක නිසි ක්‍රමවේදයක් කරනවා නම් විතරයි අපි සහාය වෙන්නේ. අපි මේවට බෙල්ල තියලා අපි මේවා කරගන්න ඕනේ නැහැ නේ. මොඩල් මේ බිස්නස් එක පටන් ගන්න කලින් කලුවට හිටියේ. එයත් සුදුයි. එයත් ළඟදීම මැරිලා යනවා කියන්නේ. අන්ට මාසෙද මාස දෙකද අවුරුද්දද අවුරුදු 3ද 10ද උපරිම ළඟදීම ඇම්බුලන්ස් එකේ ඇයිද උන්දා. ඔය ඉතින් ශරීරය සාමාන්‍ය
පැචස් එන්න ගත්තට පස්සේ හාල් වලින් හුණ්ඩුවක් කන්න පුළුවන්. ඔව්. කිලෝ 5ක් ඇව්වොත් මොකද වෙන්නේ? පැචස් ගාපු කට්ටිය ගෙවල් වල හැංගිලා ඇති දැන් නේද? අයියෝ ළමේන ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන ආයතන. ඒව ඔක්කොම කූට ව්‍යාපාර යන්නේ. මේවා තමයි රටේ ප්‍රශ්න කියන්නේ. මේවා තමයි කරන්න ඕනේ. අපේ රටේ මේ සුදු වෙන්න ගිහිල්ලා ලස්සන වෙන්න ගිහිල්ලා අන්තිමේ ජීවිතේ පරිත්‍යාග කරන එක තමයි වෙන්නේ. වැදගත්ම කාරණේ අම්මත් ගහනවා දුවත් ගහනවා ඊට පස්සේ තව වටේ ඉන්න කට්ටියත් කියලා දෙනවා. මේවා ගෑවොත් ඉතින් ශරීරේ පැචස්ම තමයි මාස 3-4 ගියාට පස්සේ. ඉතින් පොඩි දරුවෝ පවා මේකට හුරු කරලානේ. මේ තත්ත්වයෙන් රට ගලවාගත්තේ නැත්නම් ලීම තමයි. ඒකනේ. දැන් මේක ලංකාවේ විතරක් නෙවෙයි නේද? ඉන්දියාවෙත් මේක ප්‍රචලිතයි මේවා. පාකිස්තාන ඉන්දියාව ඊට පස්සේ සිංගප්පූරුව ඊට පස්සේ ඇවිල්ලා තායිලන්තේ අරබියනුත් තියෙනවා. දැන් මේ නළු නිලියෝ මේක කරන කට්ටිය කප්පම් දෙනවා පාරිභෝගික අධිකාරී කට්ටියන්ට. එහෙනම් ඉතින් කොමිස් දෙනවා. පැහැදිලිවම නොවෙන්නේ ඇවිල්ලා ඒගොල්ලෝ අතේ අතින් අල්ලස් දෙනවා. ඉතින් අර මම පාරිභෝගික අධිකාරී. මම සත්ජන බලකාය විදියට පැමිණිලි 16ක් දාලා තියෙනවා අල්ලස් දූෂණයකට. රටේ නායකයන්ටත් දීලා තියෙනවා. අල්ලස් අති විතර විදියට සම්පත් අයථා විදියට උපයපු අධිකාරී ප්‍රධාන නිලධාරීන් කණ්ඩායම. ප්‍රධානි. මම ඊයේ පෙරේදා දැක්කා මේගොල්ලෝ කණ්ඩායමක් විදියට හැදිලා දැන් ඒගොල්ලෝ පැමිණිලි දාලානේ. හැදිලා ඒ හැදිච්ච කණ්ඩායමෙත් ඉහළම නිලධාරීන් ඉන්නේ. ඒගොල්ලෝ දැන් නියාමනය කරගන්න කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? ඒවා පණිවිඩ කුමාර කරගන්නවා තමයි මේ WhatsApp group වලින් හදාගන්නේ. මේවා මම නම් කියන්නේ පුදුමාකාර නියාමන කරේ නැත්නම් ජනාධිපතිතුමාට මේ රට හදන්න හම්බෙන්නේ. කරන්න බෑ. මගේ අදහස මම කියන්නේ. කරන්න බෑනේ. 2003 අංක 9 දන පාර්ලිමේන්තුවේ පනතේ අනුව මේක අවුරුදු 18ක් පරණ පනතක්. ඔව්. ඒතුළු මේ පනතේ ලෝකයට අවශ්‍ය විදිහට නව විධිවිධාන නැහැ. නව විධිවිධාන තියෙන්න එපා. එතකොට තව වෙනතර පනත සංශෝධනය කරලා දැන් නෑ ගිය ආණ්ඩු ඔක්කොගෙම කාලේ. දැන් මේ කෙල්ලෝ දැන් මේක ගහලා හම්බෙන්න දරුවොත් හොඳ නැති දරුවෝනේ හම්බෙන්නේ. ඔය විස ටික දරුවන්ටත් යනවා. අම්මයි මුන් බඳින්නත් හොඳ නැහැ ඔය ඉන්ජෙක්ෂන් ගන්න කෙල්ලෝ. ඉතින් පැහැදිලිවම තේරෙනවානේ. අම්මගේ තාත්තගේ තියෙන ඥාන ටික තමයි දරුවට එන්නේ. ඔව් ඒතර වෙන ඥාන ටිකක් ආවට පස්සේ විකෘති ජීවියෙක් එන්නේ. ඉතින් පැහැදිලිවම ලෝකේ ඕක තමයි පරිහානිය කියන්නේ. එන්නත් ගාපු කෙල්ලෝ බඳින්න එපා මේ සුදු වෙන්න ගාන එන්නත් ගාන කෙල්ලෝ. ඔව් නැත්නම් ඉතින් අර බඳින්නලට බෙහෙත් දීලා එකක් වෙන්නේ මාස අවුරුදු දෙකක ගියාට පස්සේ තනිකර කැන්සර් වලට බෙහෙත් දීලානේ යා මේ ඒකනේ මෙයාගේ ආදායම විඳන් කරන්නේ. ඒකනේ කොල්ලගේ වත්කම ඔක්කොම ඉවරයි බෙහෙත් දීලා. කොල්ලොත් දැන් එක කොල්ලෙක් ගත්තත් එහෙම කොල්ලෙකුට කෙල්ලෝ 4 දෙනෙක් තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙම Tamanට බඳින්න පුළුවන් නීතිමය දේවල් තියෙනවා බඳ ගන්න පුළුවන් කෙල්ලෝ ඉන්නවා. ඉතින් මේ අම්මලා මස් මාළු වැඩියෙන් කාලා මේ එන්නත් ගහන ඉඳ එතකොට පිරිමි ළමයි ඉපදෙන්නේ නැහැ. පිරිමි ළමයි ඉපදෙනවා කොහොමද? අයියෝ දෙයනේ ඉවරයි අපේ ජාතිය ඉවරයි කෙල්ලෝ වැඩි වෙලා සුනාමියක්වත් ගහන්න වෙනවා මේවා ඉවර වෙන්න. කොට්ටාව ප්‍රදේශේ ඊට පස්සේ කඩුවෙල ප්‍රදේශේ දැන් අපි ඉන්නේ ඔබතුමාගේ ඔෆිස් එක දෙහිවල දැන් දෙහිවල තත්ත්වය කොහොමද හැම එකනම ගහලා මේ මාර විනාශයක් දෙහිවල ඔක්කොම ගහලා මේ කටුයි මේ ක්‍රීමුයි ගන්න ඔක්කොනේ ඔව් යන්නකෝ දැන් ඔය ඉස්කෝලේ යන ගෑල් ළමයි ඉන්නවා මේ ගෑල් ළමයිට අම්මලා බල කරනවා මේ ක්‍රීම් ටික ගහලා ලස්සන වෙන්න මේ අම්මලා බල කරන්නේ ඉතින් බලන්න ඒගොල්ලෝ දන්නේ නැහැ මේකේ අමතර එන ප්‍රශ්නේ මොකද්ද නිවන් දකින්න පුළුවන්ද? මොන නිවන්ද? තියෙන මනස විකෘති වුණාට පස්සේ මොන නිවන්ද? හදන්නේ සුදු වෙන්න. මේ ඉස්කෝලේ යන දරුවෙක්. ඔව්. ඊට පස්සේ තරුණ වියටපත් වෙච්ච කාන්තාවෙක්. මේවා පස්සේ නම් දුවන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක දේශීය වශයෙන් මේ සුදු වෙන්න ක්‍රම තියෙනවා. ඒක කොහමද? ඔව් සමහර කාන්තාවෝ ඒවා අල්ලන්නත් කැමති නෑ. දැන් දැකලා ඇති සුදු කඳු, රත් කඳු. කෝමාරිකා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා කොහොඹ. මේවා කොටලා ඊට පස්සේ වතුර දාලා මික්ස් කරලා මුල්වල අතපයල් ගාම පුදුමාකාර පැහැපත් බවක් තියෙන. මේවා ෂයිනින් එකක් එනවා. මේවා ජීවිතේට ශරීරයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කාන්තාව දරුවෝ ටික මොකද්ද කරන්නේ? මේවට හුරු වෙන්නේ නැහැ. කම්මැලිනේ. කෑනු කම්මැලි අයියෝ. මේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ නිෂ්පාදනයට හවුල් වෙන්නේ නැත්තම් තමන්ගේ කොටස බේරා ගන්න හදා ගන්න නැත්තම් මේ රට දියුණු වෙන්නේ කොහොමද? හැමදාම ලෝක බැංකුවෙන් ණය ගන්න වෙන්නේ. ඒ නිසා මේ දරුවෝ පොඩි කාලේ ඉඳන් මම්මලා තාත්තා ගුරුවරු ටික මේගොල්ලෝ නිෂ්පාදනයකට හුරු කරනවා. කොහොඹ වවන්න පුළුවන්. රත්හඳුන් කෝමාරිකා වවන්න පුළුවන්. කොච්චර ආදායමක් ගන්න පුළුවන්. කොටනකොට එක්සර්සයිස් එක සම්මල් වෙලා ඉතින් ඒවා මෙහෙ වෙන්නේ හරි දුකයි. තුමා හොයලා බලන්න ඕනේ. අවසන් වශයෙන් ඒක අමාත්‍යවරු මේවානේ හොයාලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාවට දෙයියන්ගේ පිහිටයි දෙයියන්ගේම පිහිටයි දුකම තමයි. අරනේ දැන් අපි ඉස්සර නම් අවුරුදු 60 70 වෙනකන් ඉදී කියලා දෙනවා. ඔව්. මොනවද මේක හිතන්නවත් බෑ දැන්. හරියට නොකරුවොත්
සංවිතර ලංකාවේ මිනිස්සු සත්තු බවට පත් වෙනවා.